මෙන්න තවත් දුර්ලභ ගණයේ එක්තරා ගසක්. මේ ගසට කියනවා දන්න අය ඉන්නවනම් කමෙන්ට් එකක් හරි මොකක් හරි දාන්න. මේ ගස තමයි කපු පුළුන්. කපු පුළුන් කියලා ඉස්සර බෙහෙත් ඖෂධ වලට බෙහෙත් වලට ගන්න එක්තරා පුළුන් වර්ගයක්. මේ තමයි කපු පුළුන් ගෙඩිය. මේ තියෙන්නේ. මේක පුළුන් බවට වේලනහම එනවා. මෙන්න මේක තමයි කපු පුළුන් ගස කියලා කියන තවත් විවිධාකාර නම් වලින් සමහර විට ඇති. මේ තමයි මේ ගෙඩිය ඇතුලේ තමයි පුළුන් තියෙන්නේ. මේ තියෙන්නේ මේ වැස්ස නිසා දැන් පුළුන් මේ වෙලා වැස්ස නැත්තම් මේ පුළුන් ගෙඩිය මේ තියෙන පුළුන් තමයි. මේකේ පොඩි ඇටයක් තියෙනවා. මෙන්න මේ ඇට ටික අයින් කරාට පස්සේ මේ තනිකර පුළුන් තමයි. අපි පුළුන් වලට භාවිතා කරන මේ කපු පුළුන් කියන මේ දේශය. මේ තියෙන්නේ පුළුන්. එය දුර්ලභ ගණයේ මේවා දැන් ඉස්සර තිබුණා. දැන් මේවා වඳ වීර බවට පත් වෙලා තියෙනවා. මේ තියෙන පුළුන් ගස වේලුණාට පස්සේ මේ පුළුන් ගස එන්නේ. මේවා අපි කඩලා අරගෙන මේ ඇට ඉවත් කරලා පුළුන් බවට පත් කරගන්න පුළුවන්. මේ තියෙන්නේ තව තියෙනවා. මේ තියෙන්නේ ලස්සන ගහක්. මේ තියෙන්නේ පුළුන් බවට පත් වෙච්ච එකක්. කපු පුළුන්